එන්න ළමයි 36 වෙනි ගානට 36 වෙනි ගානට ආවට පස්සේ පීඩනය වැඩි කිරීමේදී දැන් ඔයා මේ ප්‍රස්ථාරය දිහා දන්නවනේ මේ ප්‍රස්ථාරය මේ දිශාවට යද්දී උෂ්ණත්වය වැඩි වෙනවනේ ළමයි මේ දිශාවට යද්දී උෂ්ණත්වය වැඩි වෙනවා නම් එහෙනම් උෂ්ණත්වය වැඩි ප්‍රදේශයේ ඉන්නේ වාෂ්ප. එහෙනම් මේක වායුව වෙන්න ඕන. නේද? මේ කලාප නම් කරන්න දුන්නත් ඒ ආකාරයට තමයි කරන්නේ. එහෙනම් උෂ්ණත්වය වැඩි ප්‍රදේශයේ වායු. උෂ්ණත්වය අඩු ප්‍රදේශයේ ඝන. පැහැදිලිද? ඔයා බලන්න පීඩනය වැඩිවීමේදී ද්‍රවය ඝනයක් බවට පත් කිරීමට අවශ්‍ය උෂ්ණත්වය අඩු වේ. ළමයි ද්‍රවය ඝනයක් බවට පත් වීම දැක්වෙන්නේ මේ AB කියන රේඛාවෙන්. එහෙනම් පීඩනය වැඩි කරද්දී මේ y අක්ෂය ඔස්සේ ඉස්සරහට යද්දී මේ රේඛාව ළමයි මේ දිශාවට එන්නේ. ඒ කියන්නේ ඔයා බලන්න මෙන්න මේ අවස්ථාවේ මේ හරියෙන් බලන්න ඊගාවට තවත් පීඩනය වැඩි කරාට පස්සේ මෙහෙම. එහෙනම් මේ දිශාවට තමයි ළමයි එන්නේ. එහෙනම් A කියන ප්‍රකාශය හරි. මොකද මේ දිශාවට එනවා කියන්නේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒත් එක්කම ඔයා එන්න B කියන ප්‍රකාශයට පීඩනය 1 atmට වඩා වැඩි වන විට ද්‍රවයේ හිමාංකය එහි සාමාන්‍ය හිමාංකයට වඩා වැඩි. ළමයි ඒකත් මේකෙන් ඔයාලට කෙලින්ම කියන්න පුළුවන් එකට වඩා වැඩි වෙනකොට සාමාන්‍ය අවස්ථාව අපිට මෙතන ගන්න පුළුවන්. ඊට පස්සේ එකට වඩා වැඩි අවස්ථාවක් ළමයි මෙහි. එහෙනම් හිමාංකය පාතනය තමයි ළමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් හිමාංකයට වඩා වැඩි කියන එක වැරදි. ඒ අනු එක්සිට්‍රික ලක්ෂ්‍ය වේ. ළමයි ඝන ද්‍රව වායු කියන තුන්දෙනාම සමතුලිත අවස්ථාව මේ කැපිටල් A කියන ලක්ෂයෙන් දැක්වෙනවා. එහෙනම් ඒ අනු එක්සිට්‍රික ලක්ෂ්‍යවේ මේක හරි 100ට වඩා වැඩි උෂ්ණත්වයේදී වායුව ද්‍රවයක් බවට පත් කිරීම සඳහා ළමයි 100ට වඩා වැඩි උෂ්ණත්වය. ඔයා පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ බලන්න. මෙන්න මෙතන තියෙන ළමයි අවදි උෂ්ණත්වය. හරිද? අවදි උෂ්ණත්වය. එතකොට වායුව ළමයි ද්‍රවයක් බවට පත් වෙන්නේ මේ දක්වා පමණයි. වැඩේ පැහැදිලිද? මෙන්න මේ දක්වා ළමයි පමණයි වායුව ද්‍රවයක් බවට පත් කරන්න පුළුවන්. මේ බලන්න. ඔයා හොඳට මෙන්න මෙතන බලන්න. දැන් මේ හරියේ ඉන්න කෙනෙක් මෙහෙම ගියාට පස්සේ ඔයාලට පේනව නේද? මේ හරියේ මේ ඔන්න දැන් අපේ පීඩනය වැඩි කරගෙන යනවා y අක්ෂය ඔස්සේ ඉහළට ඔන්න ද්‍රව වෙනවා. වැඩේ පැහැදිලිද? දැන් ඔයා හිතනකො මේ හරිය ගියාට පස්සේ කොච්චර පීඩනය වැඩි කරත් y අක්ෂය ඔස්සේ ඉහළට ගියත් වැඩක් නැහැ. අපිට ඒ අවස්ථාවේ සුපර් ක්‍රිටිකල් අවස්ථාව තමයි හම්බ වෙන්නේ. නමුත් මෙතෙන්දී ඔයාලට කියන්නේ 100ට වඩා වැඩි උෂ්ණත්වයේදී 100ට වඩා වැඩි උෂ්ණත්වය කියලා කියන ළමයි මෙන්න මේ 100ට වඩා වැඩි නමුත් මේ අවදි ලක්ෂයට වඩා අඩු උෂ්ණත්වය අපි සලකමු. ද්‍රව බවට පත් කිරීම සඳහා එකට වඩා වැඩි පීඩනයක්. ඔව් ළමයි මෙතනින් ඉහළට යද්දී අනිවාර්යයෙන්ම මෙන්න මේ මට්ටමට වඩා මෙතනින් ඉහළදිනේ වෙන්නේ. එhmenan මේ එකට වඩා වැඩි. මේක වා ප්‍රස්ථාරයෙන් ඉතාම පහසුවෙන් ගන්න පුළුවන් ළමයි. එහෙනම් ACD සත්‍ය වේ විදිහට තමයි ළමයි ඔයාලට පිළිගන්න වෙන්නේ. ACD සත්‍ය වේ තමයි පිළිගන්න වෙන්නේ 36 වන ගානට.